සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. අද අපි එකතු වෙලා ඉන්නේ 10 ශ්‍රේණියේ තාර්කික ద్వාර පාඩමේ ප්‍රායෝගික ගැටලුවක් ඔයාලා සමග සාකච්ඡා කිරීමට. එහෙනම් අපි වැඩි වෙලා නොකියන් යමු ගැටලුව සාකච්ඡා කරමු. හරි. දැන් මේ ගැටලුව ඔයාලට තිරේ දිස්සනවා ඇති. ඒ ගැටලුවේ කියලා තියෙනවා නිවසක වතුර පොම්පයක් සඳහා ස්වයංක්‍රීය ආරක්ෂණ පද්ධතියක් නිර්මාණයට හිමිකරු අදහස් කරයි. ඒ සඳහා උෂ්ණත්ව සංවේදකයක්, ධාරා සංවේදකයක්, විද්‍යුත් චුම්බක ස්විචයක් යොදා ගැනීම නියමිතයි. S මගින් පොම්පේ ක්‍රියාත්මක හෝ ක්‍රියා විරහිත කළ හැකිය. වරහන් දුදී දුන ක්‍රියාත්මක තත්ත්වය 1, ක්‍රියාවිරහිත තත්ත්වය 0 කියලා. T මගේ උෂ්ණත්වය සෙල්සියස් 80ට වඩා වැඩි විට 1ද අනිකුත් විට 0ද ලබා දේ. ඒ මගින් ධාරා ඇම්පියර් 10ට වඩා වැඩි විට 1ද අනිකුත් විට 0ද ලබා දේ. මෝටරේ ආරක්ෂිත ධාරා සීමා ඇම්පියර් 10 වන අතර උෂ්ණත්ව සීමාව සෙල්සියස් 80. එතන මෝටරේ එක සඳහන් කරන්නේ මේ පොම්පේ ක්‍රියාත්මක වෙන්නේ මෝටරේකි. මේ මෝටරේ තමයි විදුලි බලය දෙන්න තියෙන්නේ. ඒ සඳහා තමයි අපිට මේ තාර්කික පරිපථය ගොඩනගන්න තියෙන්නේ. ඊට පස්සේ කියනවා මෙම පද්ධතිය සඳහා යොදාගත හැකි තාර්කික පරිපථයක් මූලික තාර්කික ద్వාර ඇසුරෙන් නිර්මාණය කරන්න. හරි. අපි දැන් බලමු මේ ප්‍රශ්නේ කරන්නේ කොහොමද කියලා. මේ වගේ ප්‍රශ්නයක් කරද්දී අපි මුල ඉඳලා පිළිවෙලට මේ කියලා තියෙන දේවල් පැහැදිලිව සටහන් කරගන්න ඕන. මේකට යොදා ගන්නවා සංවේදක දෙකක් සහ එක ස්විචයක්. T, A සහ S. එතකොට මේ සංවේදකයේ අවස්ථා දෙකක් අපිට කියලා තියෙනවා. උෂ්ණත්වය සෙල්සියස් 80ට වඩා වැඩි අවස්ථාව සහ ඒකෙදි අපිට තර්කන තත්ත්වය දීලා තියෙනවා 1. ඒ වගේම මෙතනින් අපිට තව අවස්ථාවක් ගන්න පුළුවන් අපේ දැනුමෙන්. ඒ තමයි උෂ්ණත්වය සෙල්සියස් 80 හෝ ඊට අඩු අවස්ථාවේදී අනිවාර්යයෙන් මේ සඳහා තර්කන තත්ත්වය 0 වෙන්න ඕන. ඒ වගේම ධාරා සංවේදකයේ අපිට දීලා තියෙනවා ඇම්පියර් 10ට වඩා වැඩි ධාරාවක් අවස්ථාවේදී තර්කන තත්ත්වය 1 කියලා. ඒ වගේම අපිට එයත් ගන්න පුළුවන් පෙර පරිදිම ඇම්පියර් 10ට හෝ ඊට වඩා අඩු අවස්ථාවේදී තර්කන තත්ත්වය 0 කියලා. ඒ වගේම ස්විචේ අවස්ථා දෙකක් දීලා තියෙනවා. ස්විචේ ක්‍රියාත්මක අවස්ථාව. ඒ සඳහා ඒ තමයි මෝටරේ ධාරාව ගමන් කරන අවස්ථාව. ඒ අවස්ථාවේ තර්කන තත්ත්වය 1. ස්විචේ විවෘත අවස්ථාව අපි කරමු ස්විචේ ඕෆ් මොඩ් එක. ඒ කියන්නේ මෝටරේට ධාරාව නොගලන අවස්ථාව එය 0 කියලා සඳහන් වෙනවා. එතකොට මෙතන සැලකිය යුතුයි කියන්නේ යටතේ කියන මෝටරේ ආරක්ෂිත ධාරා සීමාව ඇම්පියර් 10 වෙන අතර උෂ්ණත්ව සීමාව සෙල්සියස් 80 වේ. එහෙනම් අපි මෙන්න මේ අවස්ථාව සැලකුවොත් මේ අවස්ථාව මෝටරේට අනර්ථකාරී. කියන්නේ මේ අවස්ථාවේදී මෝටරේ ක්‍රියාත්මක වෙන්න බෑ. හැබැයි මේ අවස්ථාව මෝටරේට ආරක්ෂාකාරී. එහෙනම් මේ අවස්ථාවේදී මෝටරේ ක්‍රියාත්මක වෙන්න ඕන. මෙන්න මේ අවස්ථාව සැලකුවොත් ඇම්පියර් 10ට ධාරා ඇම්පියර් 10ට වඩා වැඩි අවස්ථාව මෝටරේට අනර්ථකාරී. මේ අවස්ථාව සැලකුවොත් මෝටරේට ආරක්ෂාකාරී. එහෙනම් මේ අවස්ථාව ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙනම් මෝටරේට ධාරාව ගලන්න නම් මෝටරේ ස්විච් සංවෘත වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ අවස්ථාවේ ස්විච් ඔන් මොඩ් එකේ මේ අවස්ථාවේදී මෝටරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් දැන් මෙන්න මේ අපි තර්කන ටික පදනම් කරගෙන මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන්න පුළුවන් සත්‍යතාවක ගැනීම තමයි අපි ඊළඟට සූදානම් වෙන්නේ. ඒ සඳහා අපිට වැදගත් වෙනවා මේ පරිපථයේ ආදාන සහ මේ පරිපථයේ ප්‍රතිදාන. එතකොට මේ පරිපථයේ ප්‍රතිදාන විදිහට මම ගන්න මේ ස්විච් එක. මොකද ස්විච් එක ඔන් ඔෆ් කරොත් මෝටරේ ස්වයංක්‍රීයව ඔන් ඔෆ් වෙනවා. එහෙනම් මේ පරිපථයේ ආදාන තමයි T සහ I. එතකොට ආදාන සංඛ්‍යාව දෙකේ බලයක් විදිහට අපි නිරූපණය කරාට පස්සේ අපිට එන උත්තරය සමාන වෙනවා සත්‍යතාවකයේ තියෙන අවස්ථා ගන්න. ඒ කියන්නේ සත්‍යතාවකයේ තියෙන පේලි ගානට සමාන වෙනවා. දැන් අපි සත්‍යතාවකව ඉක්මනින් අඳගමු. හරි. දැන් අපිට තියෙන අපි මේ සටහන් කරගත් තත්ත්වවලට අදාළ මේ තොරතුරුට අදාළව මේ තාර්කික පරිපථයට අදාළ සත්‍යතාවක පුරවන්න. මම දැන් මේ ආදාන ලෙස ලබන සංවේදකයන්ගේ තර්කන තත්ත්වයන් මේ විදිහට සටහන් කරන්න. සත්‍යතාවක මේ තමයි සංවේදකමගේ මේ පරිපථයට ලබා දෙන ආදානයන් වෙනස් වීම නිසා මේ පරිපථයට අදාළව ආදාන ලැබෙන්න පුළුවන් අවස්ථා 4. ඉතින් මේ අවස්ථා 4 සලකලා අපි බලමු මොන අවස්ථාවලදීද මේ ස්විචය ක්‍රියාත්මක කරන්න ඕනේ නැත්නම් ස්විචය සංවෘත කරන්න ඕනේ. දැන් බලන්න මෙතනදී මේ හරි ලකුණු
එන අවස්ථා ටික මෙන්න මේව තමයි මෝටරයට ආරක්ෂාකාරී අවස්ථා. එහෙනම් දෙකම බිඳුව වෙන අවස්ථාවේදී අපි ස්විච් එක ඔන් කරන්න ඕන. එහෙනම් මේ අනිත් අවස්ථා ටික අපි සැලකුවට පස්සේ මොනවා හරි එකක් අනිවාර්යෙන්ම මේ අනාරක්ෂිත අවස්ථාවක් තියෙනවා. මෙතනදී ධාරාව අනාරක්ෂිතයි. මෙතනදී උෂ්ණත්වය අනාරක්ෂිතයි. එහෙනම් මේ අවස්ථා දෙකේදීම අපිට මේ ස්විච් එක ක්‍රියාත්මක කරන්න බෑ. මොකද මෝටරයට හානි වෙනවා. ඒ වගේම මේ අවසාන අවස්ථාවේදී දෙකම අනාරක්ෂිතයි. ඒ අවස්ථාවේදී අපිට කොහොමවත් මේ මෝටරය ක්‍රියාත්මක කරන්න දෙන්න බෑ. එහෙනම් ඒ අවස්ථාවේදී මෙතන ස්විච් එක ඕෆ් මොඩ් එකේ තමයි තියෙන්න ඕන. අනිත් මේ අවස්ථාව විතරක් මේ ස්විච් එක ඔන් කරාට පස්සේ ඔන් වෙන්න තමයි මේ පරිපථය අපි සැලසුම් කරන්න ඕන. එතකොට මෙන්න මේ සත්‍යතාවය දිහා අට බැලුවට පස්සේ වල තාර්කික ద్వාර සම්බන්ධ දැනුම අනුව අට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන යම්කිසි ద్వාරයකින් මේ පරිපථය අපිට ගොඩනගන්න පුළුවන් කියලා. ඒ ద్వාරය තමයි නෝද්වාරය. මේ තියෙන නෝද්වාරයට අදාළ සත්‍යතාව වගුව. අපි ඊට පස්සේ නෝද්වාරය ඇඳලා බලමු. නෝද්වාරය මෙන්න මේ ద్వාරය. තාට තමයි අපි නෝද්වාරය කියන්නේ. නෝද්වාරයේ සංකේතාත්මක නිරූපණය තමයි මේ. ඒකට අපිට මේ පරිපථය අඳින්න වෙන්නේ මෙන්න මේ විදිහට. නෝද්වාරයේ තර්කය තමයි ආදාන සියල්ල බිඳුව වූ විට පමණක් ප්‍රතිදානය එක වේ. ඕද්වාරයේ තර්කය මොකද්ද? ආදාන සියල්ල බිඳුව වූ විට පමණක් ප්‍රතිදානය බිඳුව වේ. එහෙනම් නෝද්වාරයේ තර්කයේ ආදාන සියල්ල බිඳුව වූ විටදී පමණක් ප්‍රතිදානය එක වේ. එහෙනම් ඒක තමයි මේ තියෙන්නේ අපිට මේ පරිපථය අඳින්න ගිය තියෙන මූලික තාර්කික ద్వාරය. එහෙනම් මේ උත්තරේ අපිට බාර ගන්න බෑ. එහෙනම් අපිට මේ පරිපථය සඳහා අඳින්න ඕන තාර්කික පරිපථය තමයි මෙන්න මේක. එහෙනම් මෙන්න මේ පරිපථය තමයි මේ පරිපථයේ විදහි ආකාරය. මේ පරිපථයේ සැදෙලා තියෙන්නේ මෙන්න මේ පරිපථය. එහෙනම් මෙන්න මේ පිළිතුරට තමයි මේ ප්‍රශ්නයට අදාළව සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාපිළිවෙල අනුගමනය කිරීමෙන් ඕනෑම ගැටලුවක් මේ සහ සම්බන්ධ ඕනෑම ගැටලුවක් පහසුවෙන්ම විසඳ ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ මගේ පැහැදිලි කිරීම තුළින් මේ වගේ ගැටලුවක් විසඳා ගැනීම සම්බන්ධයෙන් ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ මේ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒවට අපි අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙන්නම්. එහෙනම් අදත් මේ වීඩියෝ හා සම්බන්ධ වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.